on my tippies. Dolce and Gabbana, that's on my titties. How me better. Hello guys, welcome to my YouTube channel. අද මම මේ ලෑස්ති වෙලා ඉන්නේ නිවියා shopping යන්න. ඉතින් බලමු නිවියාකට මොනවද අලුතින් ඇවිල්ලා තියෙන්නේ. මම මොනවද ගන්න හිතන් ඉන්නේ. හැම දෙයක්ම ඉස්සරහට වීඩියෝ එකෙන් බලන්න. මගේ වීඩියෝ එකත් එක්ක ටිකටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. උදේම පිටත් වෙන්න හිතාගෙන හිටියත් මම පිටත් වෙද්දී නම් ටිකක් දවල් වුණා. අපි මුලින්ම යන්නේ නිගම්බුවලට. බලමු. නිගම්බුවල අලුතෙන් ස්කෙච්කෝ එකක් ඕපන් කළා. ඉතින් මම ඒකට ගියා. ඒකේ ලොකු වෙරයිටි එකක් තිබ්බා. මම ගොඩක් ඒවා try out කරේ නැහැ. ඒකෙන් මම එකම එක බ්ලවුස් එකක් විතරයි ගත්තේ. ෂර්ට් බ්ලවුස් එකක්. ඊට පස්සේ මම මේ යන්නේ රියෝ අයිස්ක්‍රීම් ට්‍රක් එකට අයිස්ක්‍රීම් කන්න. මම හිතාගෙන ඉන්නවා මෙතනින් පස්සේ G-Flock එකට යන්න. හේතුව G-Flock එකේ මේ ටිකේ සේල් එකක් තියෙනවා up to 70% off. අයිස්ක්‍රීම් එක කාලා ඉතින් මම මේ ඇවිල්ලා ඉන්නේ G-Flock එකට. G-Flock එකේ මම අඳුන් කිහිපයක් try out කරා ගත්තා. ඉතින් බලමු මම මොනවද ගත්තේ මොනවද try out කරේ කියලා. ඉස්සරහට මම වීඩියෝ ක්ලිප් එකකින් දාලා තියෙනවා. ඔයාලා කමෙන්ට් කරන්න මොකද්ද මට ලස්සනම කියලා. When I look you in your eyes. ඊට පස්සේ අපේ ගෙදර කට්ටියට ඕනලා තිබ්බා තිලක්මයකට යන්න. ඒ නිසා අපි මිගමුවෙන් තිලක්මයක බලා පිටත් වුණා. අපිට ලොකු බඩගින්නක් තියෙනවා. අපි දවල්ට කාලා නැහැ. අපි බැලුවේ මොන හරි ෂෝට් ඉට්ස් මොන හරි ගන්න. හින්දා අපි තිලක්මයකට හැපැති තියෙන කැරවන් ෆ්‍රෙෂ් එකට ආවා. ඒකෙන් අපි පොඩි දෙයක් බඩට දාගෙන Nescafe එකකුත් බීලා දැන් යන්න හදන්නේ තිලක්මයකට. තිලක්මයකේ ළමයි මාර වයිඩ් රේන්ජ් එකක් තිබ්බා. හෝම් ඩෙකෝස්, හෝම් අයිටම්ස්, ඒ වගේම තමයි ලේඩීස් වෙයා, ජෙන්ට්ස් වෙයා, කිඩ්ස් වෙයා හැමෝටම මම හිතනවා හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා කියලා. මේ පාර අවුරුද්දට මම දැක්ක ගොඩාක් ගන්නවලට ගවුන් එහෙම ගොඩාක් තිබ්බා. හැබැයි මට වීඩියෝස් නම් ගන්න හම්බුත් නෑ ගොඩාක්. මම පුළුවන් විදිහට වීඩියෝස් ගත්තා. සෙනගයි අලුන් තෝරද්දී මට ඇත්තටම කිව්වොත් අමතක වුණා. ෆිටොන් රූම් එකේදී මම එක වීඩියෝ එකක් ගත්තා, ක්ලිප් එකක්. ඊට අමතරව මට වීඩියෝස් ගන්න මතක තිබ්බේ නැහැ. ගොඩාක් ෆ්‍රොක්ස් තිබ්බා. හැබැයි තිබ්බාට හිම ලොකුට මට නම් සෙට් උනේ නැහැ. ඊට පස්සේ අපි ලොකෝ බෙලක් දාගෙන ආයේ back to නිගම්බු. මොකද අපිට ශ්‍රේයානියකට යන්න පොඩි උමනාවක් තියෙනවා. ඊට අමතරව හෙලංගයකට මම යන්න ඉන්නවා. හැබැයි මම මේ දෙකේමත් වීඩියෝස් ගත්තේ නැහැ. ලස්සන සන්සෙට් එකකුත් බලාගෙන ඊළඟට අපි ගෙදර බලා යන්න පිටත් වෙන්න තමයි මේ හදන්නේ. ඊට කලින් අපි හැමෝම කන්න කියලා හිතුවා. මොකද අපි උදේට කෑවට පස්සේ ෂෝට් ඉට්ස් වගේ කෑවේ අපිට ගොඩක් බඩගිනි. ඒ නිසා අපි නිගම්බු අම්රලීෆ් එකට ආවා කෑම ගන්න. අපි ඒකෙන් රසම රස කොත්තු එකකුයි ෆ්‍රයිඩ් රයිස් එකකුයි කාලා ටික වෙලාවක් ඉඳලා අපි ආපහු ගෙදර යන්න තමයි හදන්නේ. අද වීඩියෝ එකේ ලොකු දේවල් ගොඩක් නම් මම පෙන්නලා නැහැ. ඒ වගේමයි මම ගත්තේ මොනවද කියලා පෙන්නලත් නැහැ. ඔයාලට ඒව බලන්න ඕනේ නම් මට කමෙන්ට් එකක් දාන්න. මම වීඩියෝ එකකින් ඒව අරන් එන්නම්. ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් හැමෝටම සුබ දවසක්. ගිහින් එන්න.